පුළුන් වගේ සොෆ්ට් එකට හොඳ රසකට ලස්සනට කේක් එකක් හදාගන්න ඕනේ නම් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ගොඩක් සරල විදිහට ගොඩක් අඩු වියදමින් හදන මේ කේක් එක ඔයා එක සැරයක් හරි හැදුවොත් ඔයා හැමදාම වුණත් හදයි. ඒ තරම් රසයි, ඒ වගේම ගොඩක් සොෆ්ට්. මේ කේක් එක මේ විදිහට හදාගත්තොත් සතියක් දෙකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට තියාගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේ කේක් එක කොහොමද හදාගන්නේ, මොනවද මේ කේක් එක හදන්න ඕනේ කරන්නේ කියලා. අද මම ඔයාලට කියලා දෙන්නේ කේක් කිලෝ එකක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණයන්. ඉතින් ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට ඒක ග්‍රෑම් 500ක් හෝ කිලෝ 2ක් 3ක් දක්වා අඩු වැඩි කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් බලන්නකෝ මේ කේක් එක කොච්චර සොෆ්ට්ද කියලා. වගේම තමයි පාට. ගොඩාක් කර වෙන්නේ නැතුව, ගොඩාක් තද දුමුරු පාට වෙන්නේ නැතුව ලස්සන රන්වන් පාටකට මේ කේක් එක බේක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම තමයි කේක් එකේ උඩ කොටස ගොඩක් ඝනකමට හයියට නැතුව, ඒ වගේම කේක් එකේ යට කොටසත් ගොඩක් වෙන්නේ නැතුව මේ කේක් එක හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ සඳහා අපිට කරන්න තියෙන්නේ බොහොම සරල දේවල් ටිකක් විතරයි. ඉතින් මේ කිලෝ එකේ කේක් බැටර් එක හදාගන්න මම සාමාන්‍ය ප්‍රමාණයෙන් බිත්තර 5ක් ගත්තා. ඉතින් ඒ බිත්තර කටුව ඉවත් කරලා, කහ මදෙත් ඉවත් කරලා සුදු මදේ වෙන් කරගත්තා. ඉතින් මේ සුදු මදේ මම විනාඩි කිහිපයක් මේ විදිහට හොඳට බීට් කරගන්නවා හයි ස්පීඩ් එකෙන්. මේ විදිහට බීට් කරනකොට මේ සුදු මදේ හොඳ ඝනකමකට හැදෙනවා. ඉතින් ඒ විදිහට වෙනකන් තප්පර කිහිපයක් හරි විනාඩි කිහිපයක් හරි හොඳින් බීට් කරගන්න ඕනේ. ඉතින් ඔයා ගන්න බිත්තරේ ගොඩක් අලුත් බිත්තරයක් නම් ඔයාට තප්පර කීපයක් ඇතුළත හොඳට බීට් කරගන්න, හොඳ ඝනකමට බීට් කරගන්න පුළුවන් වෙනවා. වගේම ඔයා ගත්ත බිත්තරේ ටිකක් පරණයි නම් ඔයාට මේ ටික බීට් කරගන්න තරමක වෙලාවක් ගත වෙනවා. ඒ වගේම තමයි බිත්තරේ ගොඩක් පරණ වෙන්න අපිට මේ විදිහට සොෆ්ට් පීක් එකක් හදාගන්න තියෙන chance එක, හැකියාව ගොඩාක් දුරට අඩු වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ කේක් එක හදනකොට ගොඩක්ම අලුත් බිත්තර ගන්න වග බලා ගන්න. ඉතින් මෙන්න මේ ඝනකමට තමයි අපි මේ බිත්තර සුදු මදේ මුලින්ම බීට් කරගන්න ඕනේ. දැන් ඉතින් මේ හොඳින් බීට් කරගත්ත සුදු මද ටික පැත්තකින් තියාගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කාමර උෂ්ණත්වයේ තියෙන ගොඩාක් දියුනේ නැති බටර් හෝ මාගරින් ග්‍රෑම් 250ක්, සුදු සීනි ග්‍රෑම් 250ක් සමග බිත්තර කහමද ටික. ඉතින් මේ බිත්තර කහමදයකට මම වැනිලා තේ හැඳි දෙකකුත් මිශ්‍ර කරගෙන තියෙන්නේ. ඉතින් ඔයා භාවිතා කරන වැනිලා එකේ ස්වභාවය අනුව ඔයා වැනිලා තේ හැඳක් හෝ එකහමාරක් හෝ දෙකක් විදිහට ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්න ඕනේ අපි සාමාන්‍යයෙන් කේක් එකක් හදන විදිහටම මේ බටර් හෝ මාගරින් ටික බෝල් එකට දාලා ඒකටම සීනි ටිකක් දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට බීට් කරන අතරතුරේදී අපිට මේ සීනි ටික දිය වෙන්නේ නැහැ. මේ මාගරින් එකත් එක්ක මිශ්‍ර කරාට. නමුත් අපි බිත්තර එකතු කරනකොට තමයි අපේ මේ සීනි ටික හොඳින් දිය වෙන්නේ. ඒ වුණත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි බිත්තර සුදු මදේ ඉවත් කරලා බිත්තර කහ මදේ විතරයි අපි ළඟ තියෙන්නේ. ඉතින් මේ කහ මදේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපේ සීනි එක හොඳින් දිය වෙන්න. ඉතින් ඒ නිසා අපි ගන්න සීනි එක හොඳින් කුඩු කරලා තමයි මෙතනදී භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. කාමර උෂ්ණත්වයේ තියෙන මාගරින් එකට හොඳින් කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 250ක්. ඒ කියන්නේ සීනි කුඩු ග්‍රෑම් 250ක් කියලා තමයි අපි මෙතනදී භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳින් ක්‍රීම් එකක් වෙනතුරු බීට් කරගන්න අවශ්‍ය කරනවා මුලින්ම. බටර් සහ සීනි ටික හොඳට මිශ්‍ර වෙලා ක්‍රීම් එකක් වගේ හැදුනට පස්සේ, ඒ කියන්නේ මේකේ තියෙන කහ පාට ගතිය ටිකක් සුදු පාටට හැරුණට පස්සේ අපි ළඟ තියෙන මේ බිත්තර කාමද ටික කොටස් දෙකකට හෝ තුනකට වශයෙන් එකතු කරලා හොඳින් බීට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට කහමදයක් එකතු කරාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 1මාරක් වගේ බීට් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් කහමද අපිට තියෙන්නේ දැන් 5යිනේ, අපි ගත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 5ක් නිසා. ඉතින් මේ කහමද 5 ඔයාලට 5 වතාවකට එකතු කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් 2-3 වතාවකට වගේ එකතු කරලා බීට් කරගන්න පුළුවන්. ඔයාගේ බීටර් එකේ ස්පීඩ් එක ගොඩාක් අඩුම තත්ත්වයේ තියාගන්නත් එපා, ගොඩාක් වැඩි තත්ත්වයේ තියාගන්නත් එපා. සාමාන්‍යයෙන් ස්පීඩ් 3-4ක් තියෙන බීටර් එකක ස්පීඩ් 2-3 වගේ ගානට ඔයාට භාවිතා කරන්න පුළුවන්.
ඉතින් මේ විදිහට බීට් කරන අතරතුරේදී ස්පැචියුලා එකකින් මේ ටික හොඳට නැවතත් එක්තැන් කරගන්න. එහෙම වුණොත් තමයි අපිට මේ හැම කොටසක්ම හොඳින් බීට් කරගන්න පුළුවන් වෙන්නේ. කේක් හදන සමහර අයට තියෙන එක ගැටලුවක් තමයි මේ කේක් හදනකොට ඒකට භාවිතා කරන බිත්තරවල පිළිගඳ කේක් එකට එනවා කියන එක. ඉතින් ඒකට විසඳුමක් තමයි අපි බිත්තර ටික කඩාගත්තට පස්සේ අවශ්‍ය කරන වැනිලා ප්‍රමාණය මේ බිත්තර එකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපි බිත්තර ටික කේක් බැටරයකට දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වැනිලා එකතු කරගන්නේ කේක් එක හදලා අවසානයේ දින බැටර් එක. ඉතින් එහෙම නැතුව බිත්තර එකත් එක්ක එකතු කරලා තියලා මේ විදිහට බැටර් එකට මිශ්‍ර කරගත්තොත් අපිට කේක් එකේ බිත්තර පිළිගඳ අවම කරගන්න නැති කරගන්න හැකියාවක් තියෙනවා. බිත්තර කහමද ටික මේ බැටර් එකට එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට හොඳින් බීට් කරගත්තට පස්සේ අපි මේ බීට් කිරීම මෙතනින් නතර කරනවා. ඊළඟට අපි ස්පැචියුලා එකෙන් තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. ඊළඟට මම හදාගත්ත පිටි මිශ්‍රණය මේකට එකතු කරනවා. මේ පිටි මිශ්‍රණය හදාගන්න අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය පාන් පිටි ග්‍රෑම් 240ක්, කෝර්න්ෆ්ලවර් ග්‍රෑම් 10ක් සහ බේකින් පවුඩර් තේ හැඳි 2ක්. ඉතින් ඔයා කේක් පිටි ගන්නවා නම් මේකට ඒ විදිහටම ග්‍රෑම් 250ක් භාවිතා කරන්න පුළුවන්. ඔය සාමාන්‍ය පාන් පිටි ගන්නවා නම් ඔයාට කෝර්න්ෆ්ලවර් ග්‍රෑම් 10ක් අමතරව එකතු කරලා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ කෝර්න්ෆ්ලවර් එකතු කිරීමෙන් පාන් පිටිවල තියෙන සංයුතිය වෙනස් කිරීමත් එක්ක අපිට මේ කේක් එක තවදුරටත් සොෆ්ට් ගතියට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපි හදාගත්ත බිත්තර සුදු මද ටිකත් මේකටම කොටසින් කොටස එකතු කරනවා. අපි මේ පිටි සහ බිත්තර සුදු මද එකතු කරනකොට ඔක්කොම එක විදිහේ එකතු කරන්නේ සාමාන්‍යයෙන් කොටස් දෙකකට තුනකට වගේ තමයි එකතු කරගන්නේ. ඒ වගේම තමයි අපි පිටි මිශ්‍රණය හදාගත්තට පස්සේ ඒ ටික හොඳට මිශ්‍ර කරලා කේක් එකට පෙනේරකින් හලලා තමයි සාමාන්‍ය විදිහටම භාවිතා කරන්නේ. මේ අවස්ථාවේදීම ඔයාට පුළුවන් කිරිපිටි මේස හැඳි දෙකකට වතුර මේස හැඳි දෙකක් එකතු කරලා හදාගත්ත කිරි ටිකකුත් මේ මිශ්‍රණයට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. මේ වෙලාව වෙනකොට ඔයාගේ oven එකත් සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් 15ක් අතර කාලයක් ප්‍රීහීට් වෙන්නත් දාගන්න අමතක කරන්න එපා. ඉතින් මගේ oven එකේ සෙල්සියස් අංශක 180ක් වුණාට ඔයාගේ oven එක සෙල්සියස් අංශක 150ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක oven එකෙන් oven එකට වෙනස් වෙන නිසා ඔයාගේ oven එකේ ස්වභාවය අනුව ඔයා උෂ්ණත්වය හදාගන්න. අපි හදාගන්න බැටර් එක මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකකින් තමයි තියෙන්න ඕනේ. ගොඩාක් උකුවටත් නෙමෙයි, ගොඩාක් දියාරුවටත් නෙමෙයි. මෙතනදී ඔයා කිරි භාවිතා කිරීම අත්‍යවශ්‍ය නැහැ. කිරි භාවිතා කරනවා නම් තවදුරටත් මොයිස්ට් ගතියක් තියාගන්න පුළුවන්, තෙතමනයක් රඳව ගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. ඉතින් ඊළඟට මම මේ බැටර් එක කිලෝ එකක් බේක් කරගන්න පුළුවන් පෑන් එකකට දාලා බේක් කරගන්නවා. සෙල්සියස් අංශක 180 විනාඩි 40ක්. ඉතින් ඔයාගේ oven එකේ ස්වභාවය අනුව මම කලිනුත් කිව්වා වගේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ වගේම කාල සීමාවත් යම් යම් සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් උඩ කොටස රන්වන් පාට වෙනතුරු හොඳට බේක් කරගන්න. ඔයා කේක් එක oven එකේ ටයිම් එක ඕෆ් වුණාට පස්සේ කේක් එකේ මැදට ස්ටික් එකක් ගහලා බලන්න කේක් එක හොඳට බේක් වෙලාද කියලා. ඉතින් ස්ටික් එකේ ඇලිලා එනවා නම් බැටර් එක තවත් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් මේ බැටර් එක කේක් එක තියාගන්න oven එකේ. එහෙම නැත්නම් oven එක ඔෆ් වුණාට පස්සේ විනාඩි 10ක් විතර oven එක ඇතුලේ තියලා හිමීට ඉවතට අරගෙන කූලින් රැක් එකකට දාලා මෙන්න තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ soft ගොඩක් රසවත් කේක් එක ලස්සනට හොඳ පිළිවෙලට හදාගන්න. ඉතින් මෙන්න මේ ගානට හදාගන්නව නම් කේක් එකේ උඩ කොටසවත් යටවත් වටේටවත් කර වෙන්නේ නැති වෙන්න, හાર્ඩ් වෙන්නේ නැති වෙන්න ලස්සන පාටට හොඳ රසට හදාගන්න අපිට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයත් අනිවාර්යෙන්ම මේ ටිප්ස් ටික try කරලා බලන්න. පිටියකට කෝර්න්ෆ්ලවර් එකතු කරන්න, කිරි එකතු කරන්න, ඒ වගේම බිත්තර කහමද සුදුමද වෙන් කරලා සුදුමදේ වෙනම හොඳට බීට් කරලා අරගන්න. ඉතින් මේ ටිප්ස් ටික try කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට සුපර් සොෆ්ට් කේක් එකක් හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක වැනිලා කේක් එකට විතරක් නෙමෙයි ඕනම කේක් වර්ගයකට භාවිතා කරන්නත් පුළුවන් ටිප්ස් ටිකක්. ඉතින් ඒ ගැන ඔයාගේ තියෙන අදහස් හැම දෙයක්ම
වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම හදලා තියෙන ඉදිරියට හදන හැම කේක් වර්ගයක්ම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකෙන්. ඉතින් ලින්ක් එක තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයාට පුළුවන් හැම කේක් වර්ගයක්ම හදන හැටි ඉගෙන ගන්න, කේක් සම්බන්ධ සියලුම ගැටලු වලට පිළිතුරු ලබා ගන්න. ඉතින් එහෙනම් ඔයත් මේ කේක් එක try කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තාමත් channel එක subscribe කරලා නැති කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.